ඔයාලගේ නහය බර වෙලාද? උදේට පීනස වගේ තත්ත්වයන් තියෙනවද? ඒ කියන්නේ කිවිසුම් යාම, නහයෙන් හොටු දියර ගැලීම වගේ තත්ත්වයන් හැමදාම උදේට තියෙනවද? ඒ වගේම ප්‍රධානම ඔළුව පහලට කරගෙන ඉන්න අමාරුයිද? දරුණු හිස රදයක් එනවද? මේ වගේ තත්ත්ව ඔයාලගේ සයිනසයිටිස් තත්ත්වයෙන් පෙළෙන එකේ ලක්ෂණ වෙන්න පුළුවන්. ඉතින් මේ සයිනසයිටිස් කියන්නේ මොකද්ද? ඔයාලගේ හිස ආශ්‍රිතව, හිස් කබල ආශ්‍රිතව තියෙන කෝටරක, එහෙම නැත්නම් සයිනස්, එහෙම නැත්නම් හිස් ප්‍රදේශ මේ වගේ සෙම එකතු වීමක්. ඒ එකතු වුණු සෙම තුල ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් නිසා මේ සයිනසයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ සයිනසයිටිස් කියන තත්ත්වය සඳහා ආයුර්වේදයේ තුල ඉතා සාර්ථකව කතා කරන ප්‍රතිකාරයක් තමයි නස්ය කර්මය කියලා කියන්නේ. මේ නස්ය කර්මය කියලා කියන්නේ පංච කර්ම. එහෙම නැත්නම් ආයුර්වේදයේ තියෙන ප්‍රධාන කර්ම පහෙන් එකක්. ඉතින් මේ නස්ය කර්මය සඳහා పూర్ව කර්ම, ඊට පස්සේ නස්ය කර්මය, ඒ වගේම ඊළඟට කරන පශ්චාත් කර්මය කියන අදියර තුනකින් සමන්විත වෙනවා. ඉතින් නස්ය කර්මයක් සඳහා పూర్ව කර්ම විදිහට අපි කරනවා ශීර්ෂ අභ්‍යංගය සහ මුහුණ අභ්‍යංගය, මුඛ අභ්‍යංගය. ශීර්ෂ අභ්‍යංගය කියලා කියන්නේ හෙඩ් මසාජ් එක සරලව කිව්වොත්. හිසට තෙල් ගල්වනවා, ඒ වගේම මුහුණ ප්‍රදේශයත් තෙල් යොදා අභ්‍යංග කරනවා. එහෙම නැත්නම් මසාජ් කරනවා. ඉන්පස්සේ අදාළ පොට්ටනි වලින්, එහෙමත් නැත්නම් වාෂ්පයෙන් තැවීම සිද්ධ කරනවා. ඊටත් පසුව නස්ය කර්මය කියන ප්‍රධාන කර්මයට යොමු වෙනවා. නස්ය කර්මය විවිධාකාරයෙන් කරන්න පුළුවන්. නාසයට තෙල් බිඳු ඇතුල් කරන්න පුළුවන්. ඒ වගේම චූර්ණ වර්ග ඉරීමට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ නස්ය කර්මය හරහා මේ යොදන තෙල් බිඳු, එහෙම නැත්නම් චූර්ණ, එහෙම නැත්නම් පවුඩර් හරහා නාසය තුලින් අපේ සයිනසස්, එහෙම නැත්නම් කෝටරක පිරිසිදු කරනවා. ඒ පිරිසිදු කිරීම තුලින් ඒ තුල එක්රැස් වෙලා තියෙන සෙම කැබලි, එහෙම නැත්නම් සෙම කප දෝෂයන් එළියට බැහැර කිරීම සිද්ධ කරනවා. මේ හරහා නාසයේ ඇති වෙලා තියෙන අවහිර වීම, ප්‍රදාහ තත්ත්වයන් නැති කරලා හුස්ම ගැනීම පහසු කරනවා. ඉතින් මේ නස්ය කර්මයට පස්සේ කරන ඊළඟ පශ්චාත් කර්මය තමයි ධූමපානය කියලා කියන්නේ. ඖෂධීය දුම් වැටියක් මාර්ගයෙන් අර විවෘත වෙලා තියෙන කෝටරක නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ප්‍රධානම මෙම නස්ය කර්මයේ ප්‍රධානම අංගයක් තමයි මේ ධූමපානය කියලා කියන්නේ. ඉතින් නස්ය කර්මය හරහා ඔබට පුළුවන් පීනස් රෝගවලට ස්ථිර විසඳුමක් ලබා ගන්න. ඒ වගේම අද ගොඩාක් කට්ටිය කියනවා නේද, මට මිග්‍රේන් තියෙනවා, මගේ ඔළුව පුපුරන්න වගේ, මට වමන යන්න එනවා, මට ස්ක්‍රීන් එකක් දිහා බලන්න බෑ, මට ඉරව්වේ යන්න බෑ, මගේ ඔළුව පුදුම විදිහට කැක්කුමයි, මට ස්ට්‍රෙස් වගේ, ඔය වගේ ගොඩක් දේවල් කියනවා. ඉතින් මේ සඳහා මේ පුංචි නස්ය කර්මයකින්, පුංචි කියලා කියන්නත් බෑ, ඒක ප්‍රධානම ආයුර්වේදයේ තියෙන ප්‍රධානම කර්මයක්. නමුත් පොඩි ක්‍රියාවලියක් හරහා ඔයාලට පුළුවන් මේ දැවෙන ප්‍රශ්නවලට ඉතාමත් සාර්ථක විසඳුමක් ලබා ගන්න. ඉතින් ශදාරා සුව නිකේතනේ අපි රෝගී විනිශ්චය නියමාකාරයෙන් සිද්ධ කරලා ඒ රෝගියාට නස්ය කර්මයක් අවශ්‍යයිද කියලා බලලා, මට නස්ය කර්මයක් කරන්න ඕනේ කියලා අපු පමණින් අපි නස්ය කර්මයක් කරන්නේ නැහැ. ඒක එයාට අවශ්‍යයිද කියලා බලලා ගැළපෙන ඖෂධය, තෙල්ද යොදන්න ඕනේ, මොන තෙල් වර්ගයේද යොදන්න ඕනේ, පවුඩර් එකක්ද, එහෙම නැත්නම් චූර්ණයක්ද යොදන්න ඕනේ, ආදී විදිහට සලකලා බලලා නියමාකාරයෙන් ක්‍රියාවලිය සිද්ධ කරලා ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට සාර්ථක විසඳුමක් ලබා දෙනවා. ඉතින් ශදාරා අපි ළඟට එන්න. අපි නියම රෝග විනිශ්චය හරහා ඔබට සහනයක් ලබා දීමට සූදානම්.